ප්‍රමාදයෙන් සිදු බයිබලයේ කියනවා ගෘහ ශිල්පීන් ඉවතලු කලම කොනේ ප්‍රධාන බලවිය මිනිසුන්ගේ මට්ටම් වලින් නෙවෙයි දෙවියන් වහන්සේ වගේ මිනිසුන් බාහිරින් මිනිසුන්ගේ පෙනුම ශක්තිය වයින්නවා දෙවියන් වහන්සේගේ ප්‍රපෝස් ප්‍රසාර කරන කියලා හදවතේ සිතුවිලි දක්වනවා කියලා සිදුවන්නේ මේ දෙවියන් වහන්සේ දෙවියන්වරුන්ට දීපු වගකීම් වලින් මම අමාරුම කාර්යයක් දුන්නේ සාමුවෙල් දිවසවරයාට දෙවියන් වහන්සේ දීපු වැඩේ හරියට බෙල්ල ගහලා වැඩ. මොකද්ද? රජකෙනෙක් ඉද්දී මහා දැවැන්ත බලයක් තියෙන රජකෙනෙක් පාලනය කරද්දී දෙවියන් වහන්සේ සාමුවෙල් දිවසවරයාට කියනවා මම ඕකේ ප්‍රසන්න නැහැ. ඕක කරන්නේ මම කියපු දේ නෙවෙයි. ਉਹ බලය ලෙස පාවිච්චි කරනවා. ඒ නිසා මම කියන කෙනාව ඔබ ගිහිල්ලා රජකමට ආලේප කරන්න කියලා දෙවියන් වහන්සේ සාමුවෙල් දිවසවරයාට. දැන් කොහොමද රජකෙනෙක් පත් කිරීමේ ක්‍රමය කිසිමක් තමයි. නිසා දෙවියන් ආලේප සිදුවන්නේ. දැන් මේ කවුරුද රජ සාමුවෙල් දිවසවරයාට කියන්නේ කවුද? සාවුල් රජ තමුන්ගේ බලය පතුරවාගෙන බොහෝ සම්පත් වෙයි. දැන් සාමුවෙල් යනවා ජෙස්සේගේ ගෙදරට රජකමට ඔබේ පුතුන්ගෙන් එක්කෙනෙක් පත් කරා. ජෙස්සේ පුතු හත් දෙනෙක් හොඳ හැදිදැයි කඩවසා හොඳ බෙනුම තියෙන පුතු හත් දෙනෙක්ම දිවසවරයා ඉදිරියට ගියා. මෙයා නෑ. ඊළඟ කෙනා මෙයා නෑ. මේ හත් දෙනාම කියනවා දිවසවරයා කියනවා දෙවියන් වහන්සේ කියනවා මේගොල්ලෝ නෙවෙයි. ඔබට තව කවුරුත් පුතු ඉන්නවා. ඒකට ඔය කියනවා මට තව පුතෙක් ඉන්නවා බාලපුතෙක් පොඩි කොල්ලෙක්. ඒක මෙයා කරන ගැටලුව බලා ගන්නවා කාන්තා. බොහෝ පොඩි කවුරුදාක්. ටීනේ මෙයා කියනවා සාමුවෙල් දිවසවරයා කියනවා ඔබ අවසානයේ ඒ කවුද? දාවිද්. පුංචි කොල්ලෙක්. දාවිද් බැටළුවන් බලාගත් වෙලේ තියුණු ඇස් එකක් තියෙන හොඳ ප්‍රාමයක් බෙරුමක් තියෙන හොඳ කඩවසක් පොඩි ටීනේජ් තාත්තා. දිවසවරයා කියනවා දෙවියන් වහන්සේ කියනවා මෝව රජකමට ආලේප කරනවා. ප්‍රේමවන්තනි මේ ලෝකේ අපිට මොන තරම් බලය ධනය දේවල් තිබුණා. අපි ඒ දේවල් දෙවියන් වහන්සේගේ දහමට අනුව පාවිච්චි කරේ නැත්තම් දෙවියන් වහන්සේට අරගෙන තමයි තිබුණේ. ඒක අපි ඉස්සියා කරයි කියලා අනිත් කෙනාට අපේ ලෝකේ වැඩක් වෙන්නේ. දැන් මේ දිවසවරයාට කියනවා මෙන්න මේ කොල්ලව ආලේප කරන්න අවශ්‍යයි. දාවිද් මේ දිවසවරයා සමුදේශවරයා රාජකමට ආලේප. දෙවියන් වහන්සේ කියනවා ඔබ බැටළුවන් බලාගත්තා නේ. බැටළුවන්ට ආදරය කරා. බැටළුවන්ව නිර්දිය වෙත නිසර දිය වෙත තනකොළ වෙත ගෙන ගියා මේ ඔබේ ජනතාව. දෙවියන් වහන්සේගේ වැඩ ඉවරයි. සුදුසාට තැන දීලා ඒ පුද්ගලයා ඒ තමුන්ට ලැබෙන දේ නිති ප්‍රයෝජනෙ ගන්න නැත්නම් ධාමකනව සාධාරණව යුක්ති සාගතව ඒ ලැබිච්ච දේවල් පාවිච්චි කරන්නේ නැත්නම් ඒ දේ අරගෙන දෙවියන් වහන්සේ කියනවා ඔබ ගිහිල්ලා මොව ආලේප කරන්න. ඔව් තමයි ඉහළට. දැන් සුවිශේෂ මොකක්ද? සුවිශේෂ කියන්නේ අන්ධ මිනිස්සේ උපන්දාස්ත අන්ධ වෙච්ච කෙනෙක්ට ජේසු ඔහුගේ ඇස් පාන. මේ
ඒ සෝට කියනවා මේ සමත් දවසේදී මේව දෙයක් කියනව තහනම් සෝපේ කියන්නේ එපා. ඔව් හැමතැනම සාක්ෂි කරන්න ඕනේ. ඕනම දිවසවල තමයි මාස පිටේ තමයි ඒ නිසා මාවසෝ කරන්නේ. ඔව් ඒක සාක්ෂි. ඒ සත්‍ය අන්තය පෙනීම ලබන දේව රාජ දෙවියන් වහන්සේ දේශ වන්දනාගෙන සාධිකයි වෙනවා. හැබැයි ඇස්පෙරිච් අර පාර්ශ්ව කරනවා ඇස්පෙරියා දේශ වහන්සේ අනුගමනය. ඒ නිසා සමහර මේ ලෝකේ අපිට තියෙන දේවල් අපිට ලැබිච්ච දේවල් නොලැබිච්ච දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ. අපි කොහොමද දෙවියන් තුච්චියන්නේ? ඒ නිසා අපි ඒ විශ්වාසයෙන් ජීවත් වෙනවා නම් නොලැබෙන දේ අපිට ලැබෙනවා. හැබැයි අපිට විශ්වාසයක් ඇදෙන්න සාධාරණකම නැත්නම් ලැබිච්ච දේ අපිට අද නම් දේවල් පිටියේ රාගම සාන්ත ජෝසප් දීපාස ඒකේ තරුවෝ දරුවන්ට කන් දෙන්නේ ඒ වගේම කතා කරන්නේ ඒ තරුවෝ මේ සයින් භාෂාවෙන් තමයි කතා කරන්නේ. අපි අද ආරම්භ කරන කසකාරා මේ තරුවන්ට මේ චිත්‍ර මූර්ති කියන විෂුවල් දෘශ්‍ය කලාව යන්නේ මොනවද දැක්සද මගේ මෙහා පැත්තේ වාඩි වෙලා හිටියේ ස්පේන්නේ අන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මට උ ළඟට වෙලා ඉඳිද්දී දැනුණා මොනතරම් මිනිස්සු කලයෙන් සංකේතයන් කරලා මරණක් කරලා මොනතරම් පොරකරවද පාන්නේ අපේ ජීවිත කාලය අපිට මොනතරම් අත්දැකීම් තියනවාද බොහොම ආපුවා මිනිමාරපුවා කපපුවා කොටපුවා ප්‍රකාරපුවා වංචාකරපුවා මොනතරම් මිනිස්සු සාමාජික පාන්නේ නේද ඔබ අපේ අත්දැකීම් මේ මිනිස්සයා ඇස්තෙට දෙන්නේ හැබැයි අද පාර්ලිමේන්තු මට දැනුණා සමාජවල මිනිස්සු මොන තරම් දැනුණා දෙවියන් වහන්සේ අපිට මිනිස්සුන්ගේ හදවත අපෝ පසාර කරගෙන හදවත මිනිස්සුන්ගේ තියෙන මිනිස්සුන්ගේ බෑග මිනිස්සුන්ගේ තියෙන හොඳ කතිගුණ දෙමාසෝන ඉදේ උසාව මේ මේ බුකලේ ඇස්තක දෙන්නේ නැති වුණා මේ දහසක් මේ රටේ ඉන්න නොඑක ආකාරයේ ආබාධිත තියෙන විශේෂ අවස්ථාවයන් ඇති සිල් දෙනාගේම ඕන නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු දැන් මගේ අපත් වාඩි වෙලා ඉන්නේ बात කියනවා කතා කරලා කියනවා මට ඉස්සර කතා කරන්න බෑ පොත ගෑ මම පොත ගෑනුනම මට ළමයි විහිළු කරනවා මම සේනා කරන්න ගිහින් අඬාගෙන ඉන්නවා මෙතන ඇවිල්ලා මම අඬාගෙන ඉන්නවා අම්මයි ටිකට් කරනවා කියලා අඬනවා බොහොම කාලයක් තාත්තා දවසක් තාත්තා මුදාවේ ඉතින් තමයි ගෙදරින් තාත්තේ අඬාගෙන ඉන්න ගෙදර අඬාගෙන ඉන්න තාත්තේ මොකක්ද මේ මට යාළු වීදු කරනවා තාත්තේ වළු ඔබට මොකක්ද ඕනේ ඔබට ඔප්ෂන් දෙකයි තියෙන්නේ එකක් ඔබට පුළුවන් සේනා කරන්න යන්න නැතුව යාළුවන් ගාවට යන්න නැතුව ආච්චිමයි සම්මා එක්ක අඬාගෙන දෙන්න ඒක දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔබට ඒගොල්ලන්ට ඔබට යමක් කරන්න පුළුවන් කියන එක ඔබ ආත්ම විශ්වාසය හදාගන්න. ඒක වඩාත් කරන්න. ඒනවා අනිත් ඒවා කියන කරා කරන්න ඕකේ
ගායකයෝ සංගීතඥයෝ කලාකරුවෝ හිඟන්නු දුප්පත් කියන මේ රටේ ඒක වෙනම තලයක කොසවාදී මම ඕක තමයි මේක වෙනත් තලයක කොසවා. මේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාදී අපිට බයිබල් එකේ චරිත විතරක්ම නෙවෙයි. අදට මේ වර්තමානයේ අපිට තේරෙනවා දිව්‍යන් වහන්සේ මිනිසුන්ගේ හදවත. ඒ මිනිසුන්ගේ හදවත තුළ තියෙන යහපත් ගුණාංග මිනිසුන් ජීවත් වෙන්න උත්සාහ කරන ගුණාංග දිව්‍යන් වහන්සේ පසාරකට තිබ්බා. ඕක පසාර. හැබැයි මිනිස්සු බලය මුදල තනේ කරනවා තමුන් රජ වෙන්න තමුන් බලයෙන් තමුන් උසස් වෙන්න තමුන් දිවිසෙන්න උත්සාහ කරන මිනිස්සු කිව්වේ මේක අතේක අපේ අස්තනාපිට අපි මේ අන්ත මනුස්සයා දෙවියන් වහන්සේව දැක්කා ජේසුස් වහන්සේ හඳුනාගත්තා මේ පාස්වරුන්ට ඒක කරන්නේ සාමුල් රජ වෙන බලය තිබිලා දිනේ මාත්‍ර ගත්තේ හැබැයි මේ පුංචි තාමි දෙවියන් වහන්සේ ඒ නිසා දෙවියන් වහන්සේ ප්‍රේමන්තිනේ මේ ලෝකයේ අපිට දේවල් තියෙන්න පුළුවන් නැති. අද තියෙන දේ ඒක නැති වෙන්න පුළුවන්. අද තියෙන නැති දේ ඒක ලැබෙන්න පුළුවන්. මේක තමයි. හැබැයි වඩා වැදගත් වෙන අපි ජීවත් වෙන ගුණ. ඒ නිසා දාවිද් තුල තිබුණේ බැටළුවන්ට දක්වපු අවකාශය. ඔබ කියවල ඇති පොතේ තියෙනවා එකවර සිංහේ කන්නටේකි බැටළුවන්ට වෙලෙන්නේරෙක්නම් පැනලා දුවනවා කමුගේ ජීවිතේ වේර. මුර්ගයන් කණ්ඩේන්ති ඕබේනවා. හැබැයි දාවිද් සිංහයන්ට එක්ක සමර කරනවා මේ අවශ්‍යක බැටළුවන්. මුර්ගයන් එක්ක සමර කරනවා අහිංසක බැටළුවන්. දෙවනාසේක තමයි. දෙවනාසේක ඔබ බැටළුවන් බලාගත්තා මේ මගේ ජනතාව බලාගන්න ඔබ ඉන්දියාවේ නැහැ මේක බයිබලයේ නායකත්වයේ සංකේතය තමයි. ඒ සංකේතවලින් අපි ජේසුගේ දුක ප්‍රාර්ථනා කරන්නේ. ජේසුගේ දුක ප්‍රාර්ථනාව තුළ අපිට ලංකාවෙන් වහන්සේගේ කුසල ලේසි නෑ. දැන් අපි අපේ මේ ये दारू जैसे भी नहीं है को हम तेरे भाषा लिख रहा था दारू मोन नदिया नमन अम्मा आता ये स्वाम ये कौन से के जैसे भी मेरा क्या आई बोला मेरा भी हाँ गुड मॉर्निंग मैं पूरी आना वाला जिसमें क्या මට හිතුණා මේ ධර්ම තමයි ජේසුස් ආයෙමයි. හරි. අපි ජේසුස් පිටයි කියවම අපි කුසලා ගන්නවා. එක එක සංකේත තියෙනවා. මේ ධර්ම ජේසුස් සංකේත කරේ මොකක්ද? මෙන්න සියවන කරන්නේ. මේ මාතෘකාවේ මට කියලා දෙන්න. මට හිතුණා මේ ජාත්‍යන්තර භාෂාවක් ලැබෙච්ච ඕනෑම දේශයක් ජේසුගේ තියෙන නොයෙක් ආකාරයේ දේවල් නෙවෙයි ජේසුගේ වඩන අන්න ජේසුස් වහන්සේගේ ජීවිතේ ප්‍රබලයි අර පිටලා උසකට ආවම හැබැයි ජේසුස් උසකට ගියා ඒක උන්වහන්සේ දැක්කා ඒ සමේ පාස්කෝ කියන්නේ පරාජිතවරක් නෙවෙයි උසකම කියන්නේ උසලට අවසානයේ ජයග්‍රහණය. හැබැයි මේ ජයග්‍රහණයේ මාවත සමහරට අමාරුයි. හැබැයි අමාරුකම් තුළ ගියොත් ඒ අපි ජයග්‍රහණය. ඒ සත්‍යවත්
ජේසු වඩා අන්ධයා ජේසු හඳුනාගත්තා මේ ගැලුම්කාරයෙක් කියලා ජේසු හඳුනා ගන්න අපෝ කියලා. අන්නේ